අයිබෝන් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ කිසිම කම්මැලිකමක් නැතුව කිසිම අඩුවක් නැතුව ඇක්ෂන් බලා ගන්න පුළුවන් සුපිරිම අලුත් චිත්‍රපටයක්. මේකේ නම තමයි වෝ මැෂින්. ඔයාලා රීචර් ටීවී සීරීස් එක බලලා තියෙනවා නම් අන්න ඒකේ ඉන්න යෝධයා වගේ නළුවා. ඒ කියන්නේ ඇලන් රිච්සන්ව අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඉතින් එයාගේ සුපිරිම ඇක්ෂන් ටිකක් එක්ක පිටසක්වල රොබෝලා සෙට් එකක් ලෝකෙට ඇටැක් කරද්දි මොකද වෙන්නේ කියලා බලන්න ආසයි නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. කතාවට යන්න කලින් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් මම කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරන්නේ පැට්‍රික් හිව්ස් විසින්. පසුගිය පෙබරවාරි 12 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිනමා ශාලාවලට විතරක් ආපු මේ ෆිල්ම් එක මාර්තු 6 වෙනිදා තමයි Netflix හරහා මුළු ලෝකෙටම රිලීස් වුණේ. මේකේ ඇලන් රිච්සන්ට අමතරව ඩෙනිස් ක්වේඩ්, ස්ටීවන් ජේම්ස්, ජේ කෝට්නි, ඊසයි මොරාලස් වගේ සුපිරි නළු නිලියු සෙට් එකක්ම ඉන්නවා. රිවිව්ස් ගත්තොත් රොටන් ටොමටෝස් වල 68%ක් අගයක් මේ වෙද්දි මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. ගොඩක් අය කියන්නේ මේකේ කතාව ඇවිල්ලා අර අපි ඉස්සර බලපු පරණ ඇක්ෂන් මූවිස් වගේ හදපු කිසිම බෝරින් ගතියක් නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලායි. හරි, අපි දැන් හැරෙමු කතාව පැත්තට. කතාව පටන් ගන්නේ ඇෆ්ගනිස්තානයේ. අපි ප්‍රධාන චරිත ස්ටාෆ් සර්ජන්ට් එයාගේ මල්ලි ඉන්න කැඩිච්ච වාහන පෙළියක් ගාවට යනවා මල්ලිව බේරගන්න. මේ වෙලාවේ මල්ලි අයියට කියනවා අපි දෙන්න මේකෙන් පස්සේ ආමි රේන්ජර්ස්ලා වෙන්න ඇප්ලයි කරමු කියලා. හැබැයි මේ කතා කර කර ඉන්න වෙලාවෙම තලේබාන් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් මෙයාලට ඇටැක් කරනවා. මේකෙදි අපේ ප්‍රධාන චරිතේ කකුලට තුවාල වෙනවා. හැබැයි එයා ඇරෙන්න එතන අනිත් ඔක්කොමලා මැරෙනවා. එයා තමන්ගේ මල්ලිවත් උස්සගෙන බේස් එකට යන්න හැදුවත් අතරමඟදී එයාට සිහිය නැති වෙනවා. එයාට ආයේ සිහිය එද්දී එයා ඉන්නේ හොස්පිටල් එකේ. එයා දැනගන්නවා එයාගේ මල්ලි මැරිලා කියලා. පස්සේ එයාගේ වීරකම වෙනුවෙන් එයාට සිල්වර් ස්ටාර් පදක්කමක් හම්බ වෙනවා. ඒත් තමන්ගේ මල්ලිව බේරගන්න බැරි වුණා කියන මානසික පීඩනයත් එක්ක තමයි එයා ඉස්සරහට ජීවත් වෙන්නේ. ඔන්න ඔතනින් අවුරුදු දෙකකට පස්සේ මෙයා යනවා 75th රේන්ජර් රෙජිමන්ට් කියන ස්පෙෂල් ට්‍රේනින් එකට බැඳෙන්න. මේක හරියට අර එයාගේ මල්ලිගේ හීනේ හැබෑ කරනවා වගේ වැඩක්. එතනදී මෙයාට හම්බ වෙන කැන්ඩිඩේට් නම්බර් එක තමයි 81. 81 කියන්නේ ට්‍රේනින් එකේ සුපිරියටම වැඩ පෙන්නන කෙනෙක්. හැබැයි එයා අනිත් අයත් එක්ක වැඩි කතා බහ කරන්නේ නැහැ. තනියම පාඩුවේ තමයි එයා ඉන්නේ. ඒ වගේම එයාට එතන සුදුසුකම් තිබුණත් ටීම් ලීඩර් කෙනෙක් වෙන්නත් කිසිම උවමනාවක් නැහැ. එක දවසක් වතුර යට කරන ට්‍රේනින් එකකදී මෙයා හිතාමතාම වතුර පෙවිලා මැරෙන්න හදනවා වගේ දකින්න එතන ලොක්කෝ ෂේඩන් සහ ටොරස් හිතනවා 81 ගේ මානසික මට්ටම හොඳ නැහැ. ඒ නිසා එයා ට්‍රේනින් එකකින් අයින් වෙන්න ඕනේ කියලා. හැබැයි 81 ඒකට කැමති වෙන්නේ නැහැ. අන්තිමට ලොක්කෝ තීරණය කරනවා එයාලගේ අන්තිම ට්‍රේනින් මිෂන් එකේ ටීම් ලීඩර් විදියට 81 පාත් කරන්න. මේ මිෂන් එක තමයි කැලේකට කඩන් වැටලා තියෙන රහසිගත යානයක් හොයාගෙන ඒක විනාශ කරලා ඒකේ පයිලට්ව බේරගන්න එක. හැබැයි මේ ට්‍රේනින් එකට යද්දී මෙයාලගේ තුවක්කු වලට දෙන්නේ බොරු උණ්ඩ විතරයි. මේ අතරේ නිවුස් එකකුත් යනවා පෘථිවිය වටේ කැරකෙන ග්‍රාහකයෙක් කෑලි වලට කැඩිලා කියලා. ඉතින් මේ ට්‍රේනින් එක වෙලාවේ අහසේ මොකක්දෝ ලොකු පිපිරීමක් වෙලා මෙයාලගේ කමියුනිකේෂන් ඔක්කොම නැති වෙනවා. මෙයාලට කොහොම හරි අර කැලේ ඇතුලේ යානේ හොයාගන්න පුළුවන් වෙනවා. මේගොල්ලෝ ඒකට පුපුරන ද්‍රව්‍ය දාලා ඒක විනාශ කරන්න හැදුවත් ඒකට මුකුත්ම වෙන්නේ නැහැ. එක පාරට මේ යානය අත් කකුල් තියෙන රොබෝ කෙනෙක් විදිහට හැරෙනවා. මේ වෙලාවේ ටීම් එකේ තුවක්වල තියෙන බොරු උණ්ඩ නිසා රොබෝට කිසිම දෙයක් කරන්න ටීම් එකට බැරි වෙනවා. රොබෝ විසින් ටීම් එකේ ගොඩක් අයව මරලා දානවා. 81 ගේ දෙවෙනියා වන 7 ගේ කකුලටත් බරපතල තුවාල සිද්ධ වෙනවා. අන්තිමට 81, 7, 15, 44, 109, 23 කියන කීප දෙනා විතරක් බේරෙනවා. මෙයාලා තේරුම් ගන්නවා මේ රොබෝ එයාලගේ කිට්ටුවට එද්දී මාලිමා යන්ත්‍ර වලට බලපෑම් වෙනවා කියලා. ඒකෙන් යාලා දැනගන්න පටන් ගන්නවා රොබෝ ඉන්නේ ළඟද දුරද කියලා. මෙයාලා ගඟක් දිගේ පැනලා ගිහින් ඇත්ත උණ්ඩ තියෙන APC වෙහිකල් එකක් හොයාගන්නවා. ඒත් ඇත්ත උණ්ඩ වලින් ගැහුවත් මේ රොබෝගේ ආමර් එක ගොඩක් හයිය නිසා උණ්ඩ වලින් වැඩක් වෙන්නේ නැහැ. APC වෙහිකල් එකත් කුඩුපට්ටම් වෙලා යනවා. අන්තිමට ටීම් එකේ ඔක්කොම මැරිලා 81 7 දෙන්න විතරක් ඉතුරු වෙනවා. මෙයාසේ 81 දකිනවා මේ රොබෝ අභ්‍යවකාශයට මොකද්දෝ සිග්නල් එකක් යවනවා. ඒ කියන්නේ මේ රොබෝ තනියම නෙවෙයි කියලා 81ට තේරෙනවා. කොහොම හරි මේ වෙලාවේ 7 කියනවා එයා 81 ගේ මැරුණු මල්ලි අඳුරනවා කියලා. මේකෙන් 81ට තවත් ශක්තියක් දැනෙනවා අනිවාර්යයෙන්ම මේ රොබෝ මැෂින් එක විනාශ කරලා එයයි 7යි බේරෙන්නම ඕනේ කියලා. 81 දකිනවා මේ රොබෝගේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි ඒකේ තියෙන වෙන්ටිලේෂන් සිස්ටම් එක. 81 මොකද කරන්නේ? රොබෝව කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකට ගෙන්නගෙන ඒකේ ඇතුළට ගල් පුරවනවා. එතකොට රොබෝ මැෂින් එක ඕවර්හීට් වෙලා මහා සද්දකින් පුපුරලා යනවා. 81 සහ 7 අමාරුවෙන් ආපහු බේස් එකට එනවා. එතකොට තමයි ෂේඩන් සහ ටොරස් මෙයාලට ඇත්තම තත්ත්ව කියන්නේ. අර නිවුස් වල ගිය ග්‍රාහක කෑලි කියන්නේ තනිකරම මේ වගේ රොබෝ මැෂින් හමුදාවක්.
ඒගොල්ලෝ ලෝකෙ පුරාම ඇටැක් කරන්න පටන් අරන් ඉවරයි. ඉතින් 81 මේ රොබෝ මැෂින් වල දුර්වලතාවය හොයාගත්ත නිසා එයාට බාර දෙනවා මේ රොබෝලට විරුද්ධව ඇමරිකානු හමුදාව කරන මීළඟ මහා ප්‍රහාරය ලීඩ් කරන්න. අන්න එතනින් තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ. ෆිල්ම් එක ගැන මගේ අදහස කිව්වොත් විෂුවල් ඉෆෙක්ට් නම් සුපිරි. රොබෝ හදලා තියෙන විදිය ඇක්ෂන් සීන්ස් මාරම ක්වොලිටියට තියෙනවා. කතාව අහද්දි සාමාන්‍යයි වගේ හිතුණත් ෆිල්ම් එකේ තියෙන ත්‍රාසය, බය සහ සර්වයිවල් ගතිය බලද්දි ඇඟට හොඳටම දැනෙනවා. විශේෂයෙන්ම බොරුන්ට තියාගෙන අර වගේ යකඩ යකෙක්ගෙන් බේරෙන්න දුවනකොට දැනෙන බය ෆිල්ම් එකේ නියමෙටම පෙන්නනවා. අනිවාර්යයෙන්ම ඇක්ෂන්, සයන්ස් ෆික්ෂන් වලට කැමති අයට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක. අනිත් සුපිරිම නිවුස් එක තමයි මේකේ ඩිරෙක්ටර් සහ ඇලන් රිච්සන් ඉන්ටර්විව් එකකදී කියලා තියෙනවා මේකේ දෙවෙනි කොටසකුත් අනිවාර්යයෙන්ම එනවා කියලා. ඒකට දැනටමත් වෝ මැෂින්ස් කියලා නම දාලාලු තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟ එකේදී අපිට එක රොබෝ කෙනෙක් නෙවෙයි රොබෝල හමුදාවක්ම බලා ගන්න පුළුවන් වෙයි. ඒ යුද්ධය 81 කොහොම කරයිද කියලා බලන්න අපිට ඊළඟ ෆිල්ම් එක එනකම් ඉන්න වෙනවා. ඉතින් ඔයාලා තාමත් වෝ මැෂින් ෆිල්ම් එක බැලුවේ නැත්නම් අදම Netflix පැත්තේ ගිහින් අනිවාර්යෙන් බලන්න. බලපු අය ඉන්නවා නම් ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. මීළඟ කොටස ගැන මොකද හිතන්නේ කියලාත් ලියන්න. අපේ channel එකේ වීඩියෝ එකක් බලපු පළවෙනි වතාව මේක නම් අනිවාර්යෙන්ම subscribe button එක ඔබලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් යාළුවනේ තවත් සුපිරිම ෆිල්ම් රිවිව් එකකින් ඉක්මනින් හමු වෙමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.